කරන්නේ. ඒ වගේම මහිරාන් ගැන්සිය ඕගොල්ලන්ට ඉන්න ඕන නම් ඔයාලට අඩු ටෙස්ටෝස්ටෙරෝන් ප්‍රමාණයක් ඕගොල්ලන්ට ඕන කරන්නේ නැත්නම් වැඩි ටෙස්ටෝස්ටෙරෝන් ප්‍රමාණයක් ඕන කරන්නේ. ඔයාලා දන්නේ නැතුණාට මේ ගැන තියෙන කොහොමද ඒක වැඩි කරගන්නේ? ඒ වගේම මේක විනාශ වෙන්නේ කොහොමද? මේක හදාගත්තොත් මෙතන වාසි කරන තමයි මම කියන්නේ. එහෙනම් back to topic. අපේ මුතුන් මිත්තෝ ඒ කාලේ බලන්න කොච්චර දේවල් කරලා තියෙනවද මට කියන්න දැන් ඉන්න උන්ට වැඩිය. දැන් ඉන්න මොනවද කරන්නේ? කො ජොබ් එක කරනවා, නැත්නම් ඔෆිස් එක කරනවා, ජිම් එක කරනවා, වර්ක්අවුට් කරනවා. එච්චර කරන්නේ. ඒක කල්පනා කරලා බලන්න එකින් එක ඒ කාලේ මොකක්ද ඒගොල්ලෝ කළේ? ඒගොල්ලෝ සටන් කළා, තරග තිබ්බා, ඒ වගේම දඩයම ගියා. එහෙම නැත්නම් හැම වෙලාවෙම ඒගොල්ලෝ හැමතිස්සෙම ට්‍රේනින් වුණා. ඒ කාලේ හැමතිස්සෙම ඒගොල්ලෝ ජීවිතේ ගෙව අවදාන ජීවිතයක්. මොකද එක්සාම්පල් එකක් අපි ගත්තොත් එහෙම මෙතන අපි හැම වෙලාවෙම ට්‍රේනින් වෙන්න ඕනේ. හැම වෙලාවෙම සූදානම් ශරීරය කියලා ඉන්න ඕනේ. අහපන් මේක හොඳට. ඔයා ජිම් එකට ගිහිල්ලා ඔයාගේ බොඩි ඉම්ප්‍රූව් කරගන්න එක මම මෙතන වරදක් කියන මේක අත්‍තරම හරි. ඔල්ලෙක් වුණාම පිරිමියෙක් වුණාම මනවන වඩා හොඳ ශක්තිවත් ෆිසිකල් එකක් අනිවාර්යව තියෙන්න ඕනේ. හැබැයි ඒවා දන්නේ නැතුණාට ඒක නිකන් පරුස්සෙන් හැමෙන වෙන දෙයක් විතර. ඇඟේ ශක්තිය නිකන් අමතර වැඩි වෙන විතර. පස්සේ බාලක් වෙයි එච්චරයි. හැබැයි ඒවා දන්නේ නැතුණාට තරගයක් දින්නට පස්සේ එහෙම නැත්නම් තරගයක් ඇචීව් කරලා පස්සේ එන ෆීල්ඩින් එක එන ටෙස්ටෝස්ටෙරෝන් ප්‍රමාණය සුපිරි ලබා ගත්තොත් ඔයාට දවසම ඒ කියන්නේ දවසම වැඩ කරන්න පුළුවන්. මූඩ් එකක් තියෙනවා, වෙලාවක් තියෙනවා, ඒ වගේම කම්මැලි නැහැ පොඩ්ඩක්වත්. ඔයා නිින්ද මඟ හැරි ගත්තොත් එහෙම ජීවිතේ විනාශයි. විනාශයි කියලා කියන්නේ අත්‍තරම කිව්වොත් අපේ ලංකාවේ බාගට ගත්තොත් මේ ලෝකෙම අපි ගත්තොත් එහෙම මිනිස්සුන්ට හරියම නිින්දක් ඇත්තටම නැහැ. එක්ක අපි දවසම ෆෝන් එකේ ඉන්නා, එහෙම නැත්නම් දවසම අපේ ලැප්ටොප් එකේ ඉන්නා, එහෙම නැත්නම් දවසම අපේ එක්ක ෆිල්ම්ස් බලනවා, එහෙම නැත්නම් දවසම අපේ වැඩත් එක්ක අපිට නිින්දක් හරියම නැහැ. ඒත් ඇත්තම කිව්ව කතාව. ඒ බලන්න ජිම් එකට ගිය මිනිස්සෙක් හැමතිස්සෙම ට්‍රේනින් කරලා කියන්නේ ඔයා හැමතිස්සෙම නිින්දක් ලබා ගන්න කියලා. නිින්දිය ගැන ඇත්තටම ඕනේ කියලා. ඒත් ඇත්තම කිව්වොත් ගයිස් මේ සමාජයේ ජීවත් වෙනවා. අපිට ගොඩක් කරලා අපේ නිින්ද නැති කරන අවස්ථා කීපයක් එනවා. මම අර කිව්ව සාධකය තමයි. ඒත් ඔයාම කල්පනා කරලා බලන්න අපි නිින්ද කොහොමද හරි ලබා ගන්න කියලා. මේකට මම කරම ඔයාලට දෙකක් කියන්නම්. පළවෙනි එක ඔයාලා හැමතිස්සෙම බේරසෙන්ඩිය නිදා ගන්න පුරුදු වෙන්න ඕනේ. තේරෙනවද? දෙවෙනි එක හොඳ කෑම වේලා සම්බාර ආහාර වේලා ගන්න. තුන්වෙනි එක වැඩි රැ නිදා ගන්න කන්න එපා. තේරෙනවද? ඉතින් මට ඔයාලට මේ වගේ ඇඩ්වයිස් දෙන්න පුළුවන් මේ සම්බන්ධව. ඒත් හැබැයි ඔයගොල්ලෝ නිින්ද හදා ගන්නක වෙලාව දා ගන්න ඔයාලමයි. මොකද ඒ නිින්ද හදාගන්න නැත්නම් ඔයාගේ ඇඟේ තියෙන ටෙස්ටෝස්ටෙරෝන් ප්‍රමාණය අඩු වෙනවා. ඇත්තටම අඩු වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි සමහරවිට ඇඳේ අපි නිදා ගන්න ගියාම අපේ කී කරලා ප්‍රශ්න. ඒක මානසික පීඩන. එහෙම නැත්නම් ශාරීරික ප්‍රශ්න. එහෙම නැත්නම් එක්ක පෞල් ප්‍රශ්න. එහෙම නැත්නම් රටේ ප්‍රශ්න. අපි ඔක්කොම ඔළුවට ගන්නවා. රටේ ප්‍රශ්න ඔළුවට ගන්න එපා. ඒ රට විශ්දගන්න. හැබැයි ඔයාගේ ප්‍රශ්න ඔළුවට ගන්න තමයි නිදා ගන්න. නිදා ගන්න ගියාම එක්ක කොහොමද දවස් හෙට පටන් ගන්න. කොහොමද මම සල්ලි හම්බ කරන්නේ. කොහොමද මම ජීවිතේ ගොඩ දාගන්නේ. නිින්දක් නැහැ, සැනසීමක් නැහැ. මේවා අමතක කරලා හොඳ නිින්දක් ලබා ගන්න. ඔන්න. ඒ වගේම ඔයාලගේ පරම්පරාවෙන් ඔයාට මේක හම්බෙලා නැත්තම් එහෙම නැත්තම් පරම්පරාවෙන් ඔයාට මේක තියෙනවනේ. තියෙන කෙනෙක් කියන්නේ බිල්ඩ් අප් කරගන්න. නැති කෙනෙක්